ඔයත් ඔෆිස් එකේ යූස් කරන වෙබ් බ්‍රවුසර් එකට මෙන්න මේ වගේ පාස්වර්ඩ් එකක් දාලා ලොක් කරලා තියාගන්න ඕනේ. මේ විදිහට ඔය Google එකට යන්න Google එකට ගිහිල්ලා සර්ච් කරගන්න set chrome password extension කියලා. මේ විදිහට ඔය බාගන්න ගමන් පළවෙනියටම තියෙනවා set password on your browser කියලා. අන්න ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ඔයාලට extension එකක් තියෙනවා set password for your browser chrome කියලා. ඔයා මෙතනින් add to chrome දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ විදිහට ඔයා chrome එකට add වෙනවා. chrome එකට add වුණාට පස්සේ මෙතන තියෙනවා enter password create password කියලා. එතකොට ඔයා මෙතන මතක ඉන්න password එක දාගන්න. මේ විදිහට මම මෙතන password එක set කරගන්නම්. හරි මේ විදිහට මම මෙතන password එක set කරගෙන මේක save දෙන්නම්. save දුන්නාට පස්සේ මේක close වෙනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මේ විදිහට Chrome එක open කරාට පස්සේ ආපහු තියෙනවා මෙන්න මේ විදිහට password එක ගන්න. මේ password එක ගැවුවට පස්සේ තමයි ඔයාලට මේක මෙතනින් unlock කරලා මේ විදිහට Chrome එකේ new tab එකකින් විදිහට වැඩ කරගෙන යන්න පුළුවන්. ඔයාලට මේක ඊට පස්සේ පුළුවන් මෙතන extension එකේ pin වෙලා තියෙනවා නම් මේ විදිහට unpin කරගන්න පුළුවන්. unpin කරගෙන මෙතන hide කරලා තියාගන්න පුළුවන්. ඒ වගේම මේක සාමාන්‍ය normal extension එකක්. මේක ඔයාලට password එක අමතක වුණොත් ඔයාලට පුළුවන් මෙතන extension panel එකට ගිහිල්ලා මෙතන pin කරගෙන ගිහිල්ලා extension එක remove කරලා දාලා ඔයාලට ආපහු normal විදිහට use කරන්න පුළුවන්. මේ වගේ තවත් වටින වීඩියෝ එකකින් එන හම්බෙමු. එන සියලු දෙනාට සුබ දවසක්. Have a nice day.